යාළුවෙක්ගේ WhatsApp ස්ටෝරි එක මම පොඩි ෆොටෝ එකක් දැක්කා. හරි මේක බලලා ඉන්නකෝ. මේ තියෙන්නේ 1990 ගණන් වල සිරීපාදේ වදින්නාපු අපේ සැඳෑවතුන් තියලගේ මතක සටහන. දැක්කද? මේ නායකයාට පස්සේ පස්සස්සේ තිබිලා උඩට ඇවිත් දැන් මේ එළියට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට පේන්න. අද වෙනකොට අවුරුදු 30ක් විතර ගෙවිලා ගිහිල්ලත් ඒ පොලිතින් සම්පූර්ණයෙන්ම දිගාපත් වෙලා නැහැ. බලන්න නේ. කෙනෙක් අද පරිසරයට එක ටොපිකලයක් හරි එකතු කළොත් ඒක දායාද හම්බෙන්නේ ඊළඟ පරම්පරාවට. නේ? සමහර විට මේ ටොපිකලේ දිගාපත් වෙලා ඔක්කොම ඉවර වෙනකොට ඒ කෙනා ජීවත් වෙලා ඉන්න එකකුත් නැති වෙයි. ඒ නිසා මේක වෙනස් කරන්න පුළුවන් අපිටම තමයි කියලා හිතලා අපි වෙනස් වෙමු. එහෙම හිතලා වෙනස් වුණොත් විතරයි මේක වෙනස් වෙන්නේ. අපි මේක වෙනස් කරොත් අපේ ඉදිරි පරම්පරාව අපිට ස්තුතිවන්ත වෙයි. අපි මේක වෙනස් කරා.